හායි ළමයි. ඔන්න එහෙනම් වෙනද වගේම අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා තරුවස් මගේ YouTube channel එකට. ඩයිනසෝර් කෙනෙක්ගේ DNA වලින් ආයෙමත් ඩයිනසෝර් කෙනෙක්ව හදාගන්න පුළුවන්ද? අපි බලමු ඇත්තට මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් අද වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා like එකක් දාන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි යමු අද අපේ වීඩියෝ එකට. DNA එකක් කියලා කියන්නේ අපේ ජානමය තොරතුරු ගබඩා කරගන්න අණුවක්. ඒ විතරක් නෙමේ DNA එකක් මගින් මේ ජානමය තොරතුරු එක් පරම්පරාවක ඉඳලා තවත් පරම්පරාවකට අරගෙන යනවා. මේක හැම ජීවියෙකුටම පොදු කරුණක්. ඒ කියන්නේ ඩයිනසෝර්වන්ගෙත් එයාලගේ අස්තිවල සහ සෛලවල මේ DNA තිබිලා තියෙනවා. ඉතින් ඩයිනසෝර් කෙනෙක් මැරුණට පස්සේ එයාලගේ අස්ති අවුරුදු ගණනාවක් පුරාවට ෆොසිල බවට පත් වෙනවා. පසුකාලීනව මේ ෆොසිලවල තියෙන ඩයිනසෝර්වන්ගේ DNA විද්‍යාඥයන්ට අධ්‍යයනය කරන්න පුළුවන්. මේ විදිහට කරපු අධ්‍යයන වලින් විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා මේ ෆොසිල ඇතුළේ තිබුණ DNA අසම්පූර්ණ DNA කියලා. සාමාන්‍යයෙන් DNA එකකට සර්වයිව් වෙන්න පුළුවන් අවුරුදු මිලියන 6.8ක් වගේ කාලයක් අතර. ඒ වගේම පරිසර තත්ත්වයනුත් හිතකර තත්ත්වයේ පවතින්න ඕනේ. එතකොට ඩයිනසෝර්වන් මේ ලෝකෙන් වඳ වෙලා ගිහින් තියෙන්නේ මීට අවුරුදු මිලියන 65කට කලින්. මේ හේතුව වගේම උෂ්ණත්වය, තෙතමනය සහ විකිරණවල බලපෑම නිසා තමයි ඩයිනසෝර්වන්ගේ DNA අසම්පූර්ණ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 100%ක්ම ඩයිනසෝර් කෙනෙක්ට සමාන සතෙක් අපිට ආයේ කවදාවත් හදන්න බෑ. මොකද එයාලගේ DNA එක සදහටම නැති වෙලා ඉවරයි. හැබැයි දවසින් දවස විද්‍යාවේ සිදුවන දියුණුව නිසා අපිට අනුමාන කරන්න පුළුවන් ඩයිනසෝර්වන්ට සමාන සතෙක් ඉදිරියේදී පෘථිවියේදී නිර්මාණය වෙන්න පුළුවන් කියලා. ඔයාලා ජුරාසික් පාර්ක් ෆිල්ම් එක බලලා තියෙනවා නම් ඒ ෆිල්ම් එකේ තියෙන්නේ ඇම්බ් එකක් ඇතුලේ හිර වෙලා හිටපු කෘමියෙක්ගේ ඩයිනසෝර් DNA සාම්පල් එකක් අරගෙන කලින් හිටියා වගේම ඩයිනසෝර්වන් හදාගත්ත විදිහ. ඒ ෆිල්ම් එකේදී හැම කරන්න පුළුවන් කියලා පෙන්නුවට ඇත්ත ජීවිතයේදී ඩයිනසෝර් DNA එකක් කියවන්න බෑ කියලා විද්‍යාඥයෝ පෙන්නලා දීලා තියෙනවා. ඔන්න එහෙනම් මේ විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. තවත් මේ වගේම වීඩියෝ එකක් අරන් එනකන් channel එකට like එකක් දාලා subscribe කරන්න. එහෙනම් ළමයි, see you soon in the next Tarovas journey.